ඔන්න ඉතින් අද පරිගේ නැන්ද හිතන් ඉන්න මේ පරි රාජ්‍යයක පැනින්න තමයි කතා කරන්නේ. කොහොමද දැන් ඉතින් රාකේෂ්ගේ යාළු ගෝලයක් කැලිට වරුන්ගේ ෆොටෝ එකක් අරගෙන ඉතින් ගහනලා මේක රාකේෂ්ට යවනවා. ඕකනේ ඉතින් කොහොමද දැන් ඉතින් වරුණුයි පරිගේ වෙඩින් එකේ වැඩ කටයුතු ආරම්භ කරන තමයි හිතන් මේ පටන් ගන්න ඊට කියනවා රාජුගේ අම්මා මේක නම් මෞගරක් නෙමෙයි මේක නම් මේ ගැලපෙන්නේ පරිට මේ වරුණ ඊට කියනවා මොකද කසාද නැවතුණා නේද කියලා ඇවිල්ලා ඊට පස්සේ ආය යනවා මොකක් කසාද නැවතුණා කියලා කියනවා ඊට පස්සේ දැන් ඉතින් කොහොමද කසාද නැවතුනේ හේත් මොකද මේ ප්‍රසාකච්ඡාවක් කරනවා ඒකම වරුණට මල් මාලා දන්නවද පරි කියනවා ඉක්මනටම මේක නවත්තන්න කියලා කියනවා ඊට පස්සේ කොහොමද මේ රාජුගේ අම්මා හැම දෙයක් ගැනම හොයලා තමයි ඉන්නේ ආහි තරහෙන් ඉන්නේ රාජු පරිට වඳින්න බැරි වෙච්ච ගැන ටිකක් දුකින් තමයි ඉන්නේ. දැන් කොහොම හරි වරුන්ගේ තාත්තට ලොකු ප්‍රශ්නයක් ඇවිල්ලා දිනවා. ජස්න් මහත්තයා පොඩ්ඩක් එන්න මට ඇවිත් නැත්නම් පොඩ්ඩක් කතා බහ කරන්න ඕන කියන ඉතින් මොකද්ද කියලා අහනවා. මේගොල්ලෝ මෙතනම යන්නේ මෙයාලට මේ ශාරීරික දේපල සම්බන්ධ ප්‍රශ්නයක් තමයි පේන විදිහට තියෙන්නේ කොහොමවත්. ඊට පස්සේ දැන් මල් මාලා දාන්න හදනකොට දැන් පරිට මේක නැවතුවා. ඊට පස්සේ දැන් ඉතින් ඊට පස්සේ දැන් පරි බලන් ඉන්නවා මේ ඉතින් කොහොමද කට්ටිය දැන් බලාගෙන ඉන්නවා මොකද මේ වෙන්නේ කියලා ඊට පස්සේ දැන් පරි මල් මාලා දානවා ඊට මල් මාලා අපව ගන්න වරුන්ට කරන්නට දානදලා ඉතින් පවුල ඔක්කොම බලන් ඉන්නේ මොකද මේ වෙන්නේ කියලා ඉක්රුන් බලන් ඉන්නවා මොකද මේ වෙන්නේ කියලා මේ ගැන ඊට පස්සේ දැන් මෙතන යන්නේ කොහමද පරිගේ තාත්තයි ඉක්මුදාත් එක්ක සාකච්ඡාවක් කියනවා මේ දීපල් සම්බන්ධතාවය සාකච්ඡාවක්ම තියෙන්නේ ලක්ෂණ තමයි පොඩ්ඩක් අහන්න තියෙනවා මේ පරි අම්මත් එක්ක පොඩි මිනිහා බලන්න මොකද්ද මේ කතා බහ කරන්න කියලා ඉතින් මේකට මේ ලොකු අම්මන්න හරිම සන්තෝෂයි මේ පරිගේ නැති වෙන ගැන හරිම ඒක විදිහට නැන්දගෙන තමයි පරි කියලා නැන්ද කොහොමද ඉතින් කතා කරලා ඉතින් මේ අන්තිමේ කොහොමත්